ආණ්ඩුවත් කල්පනා කරොත් හොඳයි දැන් ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කී දෙනෙක්ට චෝදනා සම්බන්ධව ඇඟිල්ල දික් වෙලද කියලා. ආණ්ඩුවේ සිදුවෙච්ච දූෂණ පිළිබඳ පැමිණිලි කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. අපිට කියන්න තියෙන්නේ සමගි ජන බලවේගයේ හැටියට අපි ජනතාවට ගැළපෙන විසඳුමක් ජනතාව ඉදිරියේ අදටත් ඇවිල්ලා ඉදිරිපත් කරන්න පුළුවන් රටට විසඳුමක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ජනාධිපතිවරණය ඉදිරිපත් කරන්නේ. අපි කාටවත් බය නැහැ. අපි ඒ වගකීම ඉටු කරන්න ජනතා විශ්වාසය දිනාගෙන ඉන්න පක්ෂයක් හැටියට අපි අපේ ශක්තිමත්භාවය ගමේ තර කරගන්නවා. ජනතාව අද ආකර්ෂණය කරගන්නට තාර්කිකව අපි අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. ඒ අරින්න අපිට අරයාගේ වැඩපිළිවෙලයි මෙයාගේ වැඩපිළිවෙලයි එන හොයන්න ඒවට උල්පන්දම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරපු උදවිය ඉන්නවා නම් යම් කිසි කෙනෙක් යම් වැරද්දක් කරලා තියෙනවා නම් රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට අනුව ආණ්ඩුව අයට හා විපක්ෂයේ අයට හැමදෙනාටම සමාන වූ නීතියක් යටතේ දඬුවම් කරන එකට අපි පක්ෂයි. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. අපි පැහැදිලිව කියනවා රටට විරුද්ධව යම් කෙනෙක් විනාශයක් කළා තියෙනවා නම් දූෂණයක් කළා තියෙනවා නම් වංචාවක් කළා තියෙනවා නම් ඒ අයට විරුද්ධව පියවර ගත යුතුයි. ඒ පියවරක් ගන්නවා නම් සාධාරණව සාධනීයව ඒකට අපේ සහයෝගය ලබා දෙන්න. ඉතින් පරීක්ෂණ මම හිතන්නේ ඩ්‍රාමා එකක් කරගන්නේ නැතුව ඇත්තටම යම් කෙනෙක් ඒ සිද්ධි වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් පරීක්ෂණ කළා ඒ අයට රටේ නීතියට අනුව කටයුතු කරන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙක්ට නීතිය ඉදිරියේ අසමානව සැලකිය යුතු නැහැ. ඒක මේ මොන තනතුර දරුවද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඒ දේශපාලන හේතු මත පෞද්ගලික තියෙන තරහ මරහ මත සැකකරුවන්ට අනිසි ලෙස සැලකීම අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ යම් වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්ද නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම කිසිම තත්ත්වයක් පදනමක් යටතේ නතර කර යුතුයි කියලා. රජය කිසිම වගකීමක් නැතුව අවබෝධයක් නැතුව පච කියන බව තවදුරටත් මේකෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඇත්තටම අපි කනගාටු වෙනවා රටේ ජනතාව හැටියට මේ රටට අත්වෙන ඉරණම පිළිබඳව. අද ඩොලර් මිලියන 695ක් භාණ්ඩාගාරයට බැර වෙච්ච මොහොතක තමයි රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙන්නේ. මේක භයානක තත්ත්වයක්. මේ තුල පැහැදිලිව පෙන්눔 කරන්නේ රටේ ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය නැතිවීම තුල ජනතාව විශේෂයෙන්ම අපනයන කරන උදවිය ඒ අයගේ සල්ලි ලංකාවට එවන්නේ නැතුව තියාගෙන ඉන්නවා. මොකද තත්ත්වය හොඳ නැති හින්දා. foreign remittances විදේශ රටවල මේ රැකියා කරන උදවියගේ මුදල් මට තේරෙන විදියට මේ වෙලාවේ ලංකාවට එන්නේ නැහැ. මොකද එයාට තේරෙනවා රුපියලේ තත්ත්වය එච්චර හොඳ නැහැ කියලා. මේ සියල්ලටම හේතු වෙන්නේ කොටස් වෙළඳපොළ හිතා ගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඔබ දකිනවා මේක අපේ සමාජයේ සාමාන්‍ය විදියට කියනවා නම් අර ඩ්‍රයිවිං බැරි කෙනෙකුට වාහනයක් අහුනාම මොකද වෙන්නේ? හිටපු ගමන් ඇක්සලරේටරේ වේගයෙන් පදවනවා. හිටපු ගමන් අතාරිනවා. එතකොට එක වෙලාවකට වේගයෙන්ම යනවා අනිත් වෙලාවට හෙමින්ම යනවා. ආර්ථිකය මේ ආණ්ඩුව හසුරුවන්නේ ඩ්‍රයිවිං බැරි කෙනෙක් වාහනයක් කෙලවන විදියට ඒ කෙනෙක් අද පැහැදිලිව ඔප්පු වෙලා ඉවරයි.